මේ දැන් මේ සෙට් එකක් ආවේ අද ෆිෂින් ටුවර් එකක් යන්න. ඉතින් ආවෙන් පස්සේ මේ අපේ වනජීවිකේ මහත්තුරු ඉන්නවා. ඒ කට්ටිය ඇවිල්ලා මෙන්න මේ කට්ටිය ෆිෂින් ටුවර් එකක් යන්නේ. තල්මසු බලන්නේ නැහැ, තල්මසු දැනේ. රංගන මාත්‍යා අපිට ෆිෂින් ටුවර් යන්න බෑනේ දැන්. වේස් වලින් ලියාපදිංචි කරපු බෝට්ටුවක ෆිෂින් ටුවර් යන්න බෑ කියලා මේ ගැසට් එකේ තියෙනවා. පස්වෙනි වගන්තිය යටතේ තියෙනවා. ඒකට ඒක වරදක්. එතකොට මේ ආන්නකෝ ඒක අවුලක් නැහැ. එතකොට දැන් අපි මේ ව්‍යාපාරයක් හදන්න නැත්ත කතාව. ව්‍යාපාරයක් හදන් බිස්නස් එකක් අරන් ගහනවා. එතකොට මිනිස්සුන්ට ෆිෂින් ටුවර් එකක් යන්න කියලා මේ මිනිසුන්ට යන්න බෝට්ටුවක් නැහැනේ අපේ වෙන. එතකොට අපි වේල් වොචින් වලට බෝට්ටුවයි ෆිෂින් ටුවර් වලට බෝට්ටුවයි එහෙම ගන්න එපා එතකොට. ඉතින් රජයේ පවතින නීතියක රජයෙන් දැන් කිව්වොත් එහෙම පුකුට හර දාලා টয়ලට් එකට ඵලයන් කියලා ඒක කරන්න පුළුවන් ඉතින්. ඉතින් ඔහෙලටත් මේ දත්ත මහත් ඒකනේ. ඉතින් ඒක නිසා ටිකට් කඩන් යන්න වේස් වලින් මේ ටයිම් එක සහ ඔයගොල්ලෝගේ ලියාපදිංචි බෝට්ටුවක් මේක. ඉතින් ඒක තමයි එතකොට ෆිෂින් ටුවර් එකක් කරන්න බැරිද මේ ටුවරිසම් කරන අපිට? ඒක ටුවරිසම් දැන් ඔය ඇමති කෙනෙක් ඉතින් අරන් තියෙන්නේ. ටුවරිස්ට් බෝඩ් අප්‍රූවල් එක අරන් තියෙන්නේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ BR එක අරන් තියෙන්නේ. ඒ ඔක්කොම අරන් තියෙන්නේ. සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තල්මස්සු වලට විතරයි ඒක තමයි. ඒක මාත්තානේ. ඔව්. කිසිම මොහොතක තල්මස්සු වල පිට වෙනත් කාර්යය වලට ඔයාලට යන්න බෑ. එතකොට ඒ කියන්නේ බෝට්ටු අපි ෆිෂින් ටුවර් කරන්න වෙන බෝට්ටුවයි තල්මස්සු බලන්න වෙන බෝට්ටුවයි එහෙම තියෙන්න ඕන. මෙහෙම වෙලා තින්නේ. වෙලා ඔයා දැන් කරලා තින්නේ තල්මස්සු වලට මේක රෙජිස්ටර් කරලා තින්නේ. තල්මස්සු වලට තමයි යන්න හැකියාව තියෙන්නේ. ඒක තමයි. ඒක තමයි දැනගන්න ඕනේ. එතකොට අපිට වෙන දේවල් කරන්න බැරිද? පැහැදිලිවම වෙන ක්‍රියාකාරකම් කරන්න බෑ. එතකොට ඒක රාජ්‍ය ගැසට් නිවේදනයේ චක්‍ර ලේඛන වෙනම නිකුත් කරලා තියෙන දේ තමයි අපි කරන්නේ. එතකොට එහෙම දැන් අපි කරනවා නම් කොහොම කරන්න පුළුවන්? සවාලක් කරනවා නම් කරන ක්‍රමවේදය යටතේ තමයි. නෑ ඒක නෑ දැන් ෆිෂින් ටුවර් එකක් කොහොමද තල්මස් වලට රෙජිස්ටර් කරපු එක. නෑ ඒක තාම නෙවි. ෆිෂින් ටුවර් එකක් කරන්නේ කොහොමද? දැන් සුද්දෙක් එන්නේ ලංකාවට තල්මහ බලන්නම නෙවි. එතකොට දැන් අපි මේ බෝට්ටුවක් කරන් දැන් තල්මස්සු නැත්තම් තල්මස්සු බලන්නෙත් යන්නේ නැත්තම් එතකොට අපි කොහොම කරන්නේ මේක ෆිෂින් ටුවර් එක? මේ දීවර වරායේ මේ දීවර වරායේ නෑ මේ දීවර වරාය මගේ මචං. ඒ ගැන කතා කරන්න එපා. දීවර වරාය ගැන දාන්න එපා. මේක මගේ වරාය මට ඕන දේ මේක කරන්න පුළුවන් අවංකව. තල්මස් වලට තමයි වරාය. මේකේ කෝස් ගාඩ් එකට මට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. දීවර වරාය කට්ටියට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. දැන් වනජීවික තමයි ප්‍රශ්නෙට තියෙන්නේ. දැන් වනජීවිකටත් කරන්න බැරි දෙයක් මම කරන්න දැන් කොහොමද ඉස්සරහට. තල්මස් වලට රෙජිස්ටර් කරපු එක තමයි මේ රෙජිස්ටර් කරලා ඒක අමතරව කොහොමද කරන්න බෑ. දැන් මාද දවස්වල ලියුමක් දෙන මේ බෝට්ටුවෙන් බලපත්‍රය අයින් කරනවා. නෑ දැන් බලපත්‍රය අයින් කරනවා. මොකද බලපත්‍රය අයින් කරන්නේ? බලපත්‍රය අයින් කරන්නේ දැන් ඔයාලා නඩු දාන්නේ බලපත්‍රය යටතනේ. බලපත්‍රය අයින් කළා මම මගේ ටුවරිසම් කරන් යනවා බලන්න. මොකද තල්ලාරමෙන් බන්ටර මුල්ලෙන් ගිහිල්ලා දියේ බහිනෝ ෆිෂින් ටුවර් කියලා යනවා දියේ බහින ඔක්කොම කරනවා. එතකොට ඒවල බලන්න කෙනෙකුත් නැත්තම් ඒ ගැනත් විමර්ශනය අනේ මේ බොරු බයිල එපා වීඩියෝ තියෙන ඕන තරම්. ඒවන කතා විමර්ශනේ ඔයාලා විමර්ශනය කරන්න. ඔයානේ කියන්නේ නෑ හරි. ඔයා මාත් එක්ක එන්න. ඔයා මාත් එක්ක එන්න දවස් යන බීච් එකේ වේල් ඩයිවින් බෝට් මම ඔයාලට පහක් පෙන්නනවා. අපිව ගෙනල්ලා තියෙනවා. අද පහක් පෙන්නනවා. අද පහක් පෙන්නනවා. හරි බලමු අපි යන්කෝ. ඒක නෑ නීතිය තියෙන සැරින් සැරේ නීතිය නෙවෙයි. නීතියක් නම් ඒක ඒ විදිහට යන්න ඕන. අපි රංගන ඔයාලා මේකට දැන් ඔයලා ඔය ගැසට් අර මේ පට්ටි ගහනවා. දැන් මේ ඉන්නේ සුද්දෝ එන්නේ වේල් වොචින් යන්න විතරේ. මේ මිනිස්සු දැන් අර අරක්කු බියර් ඔක්කොම අරන් ආවා. අරන් ඇවිල්ලා තමයි මේ ආවේ. හරි බලමු අපි දැන් ඕක ඉස්සරහට. ඉන්නකෝ.